Amazon KDP Kindly Direct Publishing මේකට කලරින් බුක් එකක් හදලා ලිස්ට් කරලා සෙල් කරන විදිය. ඒකට සෙල් කරන කලරින් බුක් එකක් හදාගන්න විදිය දාන්න කියලා තමයි වීඩියෝ එකක් කරන්න කියලා තමයි ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බේ. හරි. ඉස්සෙල්ලම කියන්න ඕනේ අපි මේ වැඩේ පටන් ගන්න කලින් ඉස්සෙල්ලා රිසර්ච් එකක් කරන්න ඕනේ. මේ වීඩියෝ සීරීස් එක මම සාමාන්‍ය එපිසෝඩ් දෙකකින් හරි එහෙම නැත්නම් තුනකින් වගේ තමයි කරන්න හිතන් ඉන්නේ. මුලින්ම කරන්න ඕනේ ඇත්තරම අපි මේක රිසර්ච් එකක් කරගන්න ඕනේ. ඒ කියන්නේ වැඩිපුර සෙල් වෙන කලරින් බුක් වල නීචස් මොනවාද? ඒවට යූස් කරන කීවර්ඩ්ස් මොනවාද? එතකොට ඒ වගේ ඉස්සෙල්ලම රිසර්ච් එකක් කරලා තමයි මේ වැඩේ බහින්න නැත්නම් ඇත්තටම අපේ මහන්සියත් එක්ක අපිට අපි දාන එෆර්ට් එකත් එක්ක අපිට රිසල්ට් එකක් නැති වෙන්න පුළුවන්. හරියට රිසර්ච් එකක් නොකර මේ වැඩේ කරන්න ගියොත් එහෙම. ඒ නිසා මුල්ම වීඩියෝ එකේදී මේකෙදි මම ඔයාලට රිසර්ච් කරන ටූල් එකක් දෙන්නම්. ඒකෙන් පුළුවන් අපිට මේකට දැනට KDP වල ඉන්න සෙලර්ස්ලා සෙල් කරන්නේ මොන විදිහේවද? එතකොට ඒ වගේම වැඩිපුරම සේල්ස් ගිහිලා තියෙන්නේ මොන වගේ නීචස් වලද? මොන වගේ බුක්ද මොන වගේ ඒවද කියලා අපිට අයිඩියා එකක් අරගන්න පුළුවන්. හරි. ඔයාලා මුලින්ම කරන්න ඕනේ Google එකට ගිහිල්ලා සර්ච් කරගන්න KDP niche and keyword tool කියලා. මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එකක් ඔයාලට හම්බෙයි. මේ එක්ස්ටෙන්ෂන් එක දාගන්න. එක්ස්ටෙන්ෂන් එක දාගෙන පින් කරගත්තට පස්සේ ඔයාලට ඒක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන් එක්ස්ටෙන්ෂන් එකේ open the research app කියලා. මේකෙන් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඕපන් වෙන්නේ. මේකෙන් ඔයාලට පුළුවන් කීවර්ඩ් රිසර්ච් එකක් කරන්න පුළුවන්. එතනින් ගියා පස්සේ නීච් හන්ට් කියලා තියෙනවා. ඒකෙන් නීච් එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. වැඩිපුරම ඒ කියන්නේ සේල්ස් and niches මොනවද කියලා royalty calculator කියලා එකක් තියෙනවා. ඒ වගේම මම ඉස්සරහට කියලා දෙන්නම්. එතකොට hot niches කියලා තියෙනවා. ඔයාලට මේකෙන් මෙන්න මේ tool එක පාවිච්චි කරලා මේකට ඔය මේ ටූල් එක දාගත්තට පස්සේ ඔයාලට තේරෙයි වැඩේ කොහොමද කරන්න කියලා. මෙතන කීවර්ඩ් එකක් දාලා ඉවර ඔයාලට තියෙන්නේ රිසර්ච් එකක් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතන මොකක් හරි දැන් මෙතන එක්සැම්පල් එකක් විදිහට දීලා තියෙනවා ඩයිනසෝ කලරින් බුක් කියලා ඉවරලා ඒ වගේ මොකක් හරි එක්සැම්පල් එකක් දාලා ඉවරලා අපි හිතමු ඔයාලට දැන් ඉස්සරහට හෙලෝවින් එනවනේ. හෙලෝවින් එකට ඔයාලට පුළුවන් හෙලෝවින් කියලා ඉවරලා මේක සර්ච් කරන්න. එතකොට ඒකට අදාළ බුක් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් ගිහලා තියෙන සේල්ස් ප්‍රමාණයත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටූල් එකෙන්. සාමාන්‍ය අපි ඒක බලමු. විතර අපි දාමු හැලෝවින් කලරින් බුක්. මෙතන තියෙන සයිට්ස් ගානක් තියෙන US එතකොට UK ඔහොම ඒ කියන්නේ Amazon එක මේ දැන්ට මේ තියෙන මේ ඕන මේකට අපිට ටික් එක දාලා මේ හැම එකම රිසර්ච් කරගන්න පුළුවන්. මම දැන්ට USA වල තියෙන US සයිට් එක විතරක් මම මෙතන යූස් කරන්නම්. මෙහෙම කීවර්ඩ් එකක් දාගෙන ඉවරලා නීච් හන්ට් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඇනලයිස් එකක් බලන්න මොන වගේවද වැඩිපුරම සේල්ස් යන්නේ කියලා. හරි මෙන්න මෙහෙම සර්ච් රිසල්ට් එකක් ඕපන් වෙනවා. අපි මෙතනින් ඕපන් කරගෙන බලමු. USA සයිට් එකේ හෙලෝවින් එකට අදාළ මොන වගේ බුක්ස්ද තියෙන්නේ කියලා. හරි මෙතනින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රයිසස් තියෙනවා. එතනින් ගියාට පස්සේ මේක පොඩි වෙලාවක් යනවා ඇනලයිස් එක මේක පෙන්වන්න. ඒ ඇනලයිස් එකෙන් අපිට බලා ගන්න පුළුවන් සේල්ස් එහෙම මේ වගේ කොච්චර විතර ගිහිල්ලා තියෙනවද කියලා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් පල්ලෙන් ඇනලයිස් එකක් ඕපන් වෙනවා. ඒකට සාමාන්‍ය පොඩි වෙලාවක් යන මේ විදිහට. එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන් සාමාන්‍ය රොයල්ටි එක. ඒ කියන්නේ දැනට මේකෙන් කොච්චර earn කරලා තියෙනවද මේ බුක් එක පබ්ලිෂ් කරලා අවුරුද්දයි මාසයක් වගේ වෙනවා. එතකොට මේකෙන් monthly sale මාසයකට sale 7849ක් පෙන්නනවා. daily sale එක 262ක් පෙන්නනවා. මේ විදිහට අපිට ඇනලයිස් එකක් බලා ගන්න පුළුවන්. මේ දාලා තියෙන බුක් වලින් යන සේල් එක කොහොමද කියලා. එතකොට ඒවට අදාළ ඒ කියන්නේ මේවා SEO වෙන්න පාවිච්චි කරන keywords කෙනේම මේකෙන්ම රිසර්ච් කරලා අරගන්න පුළුවන්. keyword research කියලා මේක වෙනම tool එකක් දීලා තියෙනවා. එතකොට ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ tool එක පාවිච්චි කරලා මම මේ Halloween කියලා අරගත්තේ මම උදාහරණයක් විදියට ඔයාලා මේක රිසර්ච් එකක් කරලා බලන්න. ඉස්සෙල්ලම ඒ කියන්නේ මොන වගේ niches වල ඉන්නේ මේ හැම එකක්ම මෙතනින් ටෙස්ට් කරලා බලන්න.
ඔයාලට සාමාන්‍ය හොඳ නීච් එකක් හොයාගත්තොත් ඒ කියන්නේ ඉක්මනට සේල්ස් යන මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ලෝ කම්පිටිෂන් හයි ඩිමාන්ඩ්. ඒ විදිහ මොකක් නීචයක් හොයාගත්ත කියන්නේ සාමාන්‍ය ඉක්මනට සේල් එකක් දාගන්න පුළුවන්. ඉස්සෙල්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ එතකොට මෙන්න මේ ටූල් එක පාවිච්චි කරලා KDP niche and keyword ටූල් කියන මේ ටූල් එක පාවිච්චි කරලා රිසර්ච් එකක් කරගන්නයි ඕනේ. ඒත් එක්කම ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් විතර මම දෙන්නම්. සාමාන්‍යයෙන් දැන් මෙතන අපිට පුළුවන් KDB එකට e-book විදියට අපිට දාන්න පුළුවන්. ඒ කියන්නේ අරගන්න කස්ටමර්ට e-book එකක් විතර බයි කරන්න පුළුවන්. ඒකලුත් ඇත්තට මේකෙන් earn කරන්න පුළුවන්. එතකොට මේ වගේ එක්ක අපිට notebook, එතකොට coloring book, journals වගේ දේවල් හදන්න පුළුවන්. ඒවට නම් ඇත්තටම YouTube channel එකේ වීඩියෝස් තියෙනවා. coloring book තමයි මම ඇත්තටම දැක්කේ නැත්තේ. මේ හරියටම හදන්නේ කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එකක් මේ නැති හින්දා මම මේ වීඩියෝ කරන්න හිතුවේ. මේ ඒත් එක්කම කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේකට පොඩි එෆර්ට් එකක් දාන්න ඕනේ මහන්සියක් වෙන්න ඕනේ එතකොට ඒ එෆර්ට් එකත් එක්ක මෙතන මේ දැන්ට එන කම්පිටිෂන් එකත් එක්ක හරිද අඩුම තරමේ මේ වගේ කලරින් බුක් එකක් දාන්න පිටු 100කවත් එක පොතකට පිටු 100කවත් කැපැසිටි එකක් තියෙන්න ඕනේ එතකොට සාමාන්‍ය පිටු 100ක වගේ එක බුක් එකක් හදන්න තරමක් දුරට වෙලාවක් යනවා ඒක නිසා දැන් ඔයාලට පේන්න ඇති මෙතන පිටු 99 පිටු 95 පිටු 119 මේ හැම එකක්ම සාමාන්‍ය 80න් උඩ අනිවාර්යෙන් 80න් උඩ 102යි. ඔහොම තමයි 140යි 88යි. එතකොට සාමාන්‍ය එක බුක් එකක් හදන්න වෙලාවක් මහන්සියක් යනවා. ඒක නිසා අර මම සතියකට මේ විදිහේ බුක් 10ක් හදනවා කියලා එහෙම හිතාගෙන ඇත්තට ලොකු එෆර්ට් දාන්න යන්න එපා. මේ වගේ තියෙන ඒකනේ කම්පිටිෂන් එකත් එක්ක කාලයක් යනවා මේ වගේ earnings එන්න. ඒක ඔයාලට ඉක්මන් කරගන්න පුළුවන් අර මං විදිහට රිසර්ච් එකක් කරාට පස්සේ ඒ අර මේ ගන්න සේල් එක පොඩ්ඩක් ඉන්ක්‍රීස් කරගන්න පුළුවන් ඒකත් එක්ක මම ඔයාලට කියලා දෙන අන්තිම හරියේදී කොහොමද මේක අවුට්සයිඩ් ඒ කියන්නේ දැන් Amazon එකෙන් එනවට වැඩිය එළියෙන් අපි කොහොමද මේක ට්‍රැෆික් එකක් රන් කරන්න කියලා ඒක නිසා ලොකු එෆර්ට් දාගෙන මේක කරන්න ඕනේ. මොකද ඔයාලට ඇත්තටම පටන් ගත්ත ගමන් සතියෙන් දෙකෙන් මාසෙන් earnings වලට යන්න පුළුවන් platform ඕන්තරම් තියෙනවා දැනට. ඒ වගේ platform වල මේ වැඩ කරලා ඔයාලට ඉක්මනින් earnings වලට යන්න පුළුවන්. මේවා වෙල passive income. passive income එකක් කියන්නේ ඇත්තටම අපි සාමාන්‍ය කියන්නේ නිදාගෙන ඉන්නකොට සල්ලි හම්බෙන ඒවා කියලානේ. එතකොට ඒ වගේ passive income එකක් grow කරන්න ලේසි නෑ. සමහර ඒවට මාසයක් දෙකක් නෙමෙයි අවුරුද්දක් දෙකක් යන්න පුළුවන් හරියමං ඉන්කම් එකක් එන්න. ඒක නිසා දැන් මං උඩත් මේක කරන්නේ මගේ නිකන් හරි ස්ට්‍රෙස් රිලීස් කරගන්න. මොකද මේක සාමාන්‍ය නිකන් අර ක්‍රියේටිව් වැඩක්නේ. ඒක මං වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට මට මොකක් ඒ කියන්නේ අර ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ඕනකට පස්සේ මං සාමාන්‍ය මේ වගේ වැඩක් කරනවා. එතකොට මේ පොඩ්ඩක් මේකට පොඩ්ඩක් ඒ කියන්නේ ඔළුව දාගෙන ඉන්නකොට පොඩ්ඩක් ස්ට්‍රෙස් එක රිලීස් වෙලා එහෙම නැත්නම් මේ තියෙන්නේ මම ඒ විදිහට කර බුක් වගේක් මේ ඇප්‍රූව් වෙලා තියෙන්නේ දැන් මම ඔයාලට කියන්නේ සාමාන්‍ය ලොකු එෆර්ට් ඒ කියන්නේ මේවට මුලින් දාන්න යන බෝල ඔය කියන්නේ ඕගොල්ලන්ගේ වෙන දෙයකට දාන්න තියෙන යොදවන් තියෙන කාලය ලොකුවට දාලා මේව කරන්න යන්න එපා හොබි එකක් විදිහට කරන්න මේ එතකොට සාමාන්‍යයෙන් ඔයාලට කාලයක් යනකොට ඕගොල්ලන්ගේ ස්ටෝ එකේ බුක් කලෙක්ෂන් එකක් නිකම්ම හැදලා තියෙයි ඒත් එක්කම සේල්ස් එන්න ගත්තට පස්සේ ඒකෙන් ඔයාලට පැසිව් ඉන්කම් එකක් විදිහට වැඩ ගන්න පුළුවන් පැසිව් ඉන්කම් එකක් ඔයාලට නිකම්ම හැදේ ඒක නිසා ලොකුවට බරදාල් වැඩ කරන්න එන්න එපා මේ වගේ ඇත්තටම මම දැක්කා එක එක තියෙන මාසෙට අච්චර හොයන්න පුළුවන් මෙච්චර හොයන්න පුළුවන් කියලා මේ ඒ වුණාට ඇත්තටම මෙහෙම ඕන ප්ලැට්ෆෝම් එකකින් සල්ලි හොයන්න පුළුවන් ඒකට කියන හරියට ඒක වැඩේ කරනවා නම් සාමාන්‍යයෙන් අපිට කියන්න බෑ මෙච්චර කාලයකදී අපිට මේකෙන් ඉන්කම් එකක් කරගන්න පුළුවන්ද කියලා. ඒක නිසා නැත්තම් උඩ මට කියන්න පුළුවන් මේකනේ මම මේකෙන් මෙන්න ඩොලර් 1000ක් කෙව්වයි මෙහෙම කියලා. එහෙම නෑ හරි අමාරුයි. ඒක නිසා මේක මම කියන්නේ කරන්නෙත් ඒකේ වැඩි දිනාගේ ඉල්ලීම නිසා අනිත් එක තමයි මේ කියන්නේ මේ ඉස්සෙල්ක වගේ කලරින් බුක් එකක් හදලා විදිහට හරියටම දාපු එක channel එකක් මට නම් සෙට් වුන්නේ නැහැ. ඒකයි මම මේක කරන්නේ. මම මේක මුලින් ඉඳලා ඔයගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කොහොමද හරියට කලරින් බුක් එකක් හදන්නේ. ඒක ලිස්ට් කරන්නේ කොහොමද? ඒක අප්‍රූව් වෙන්නේ සාමාන්‍ය අප්‍රූව් වෙන්න පැය 72ක් ඒගොල්ලෝ මේ අර ගන්නවා. මේ හරියට අප්‍රූව් වෙන විදිහට කොහොමද අපි මේක ලිස්ට් කරන්නේ ඒ වගේම එතකොට මේවට කොහොමද අපි මේ ප්‍රයිසස් දාන්නේ එතකොට මේවට කොහොමද අපි මේ එලියෙන් පේන විදිහට මේ විදිහට හදාගෙන පිට කවරයක් හදාගන්නේ ඒ ඔක්කොම ටික මම ඔයාලට කියලා දෙනවා අනිත් එක මේකට යූස් කරන ඔක්කොම tools free ඒ කියන්නේ අපේ මේකට යූස් කරන දේ flow එකයි එතනින් ඊට පස්සේ Adobe Illustrator ඕනේ
ඒකයි ChatGPT එකයි ඊට පස්සේ අප Canva එක ඕනේ. ඔය ඔක්කොම ෆ්‍රී මේ යූස් කරන්න පුළුවන්. එකක් අපේඩ් වලට යන්න ඕනේ නැහැ මේ වැඩේට. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ටූල් එක යූස් කරලා රිසර්ච් එකක් කරලා ඉවර වෙලා නීච් එකක් හොයාගන්න ඊට පස්සේ එතනින් යාර වැටි කරගෙන පුළුවන්. හරි ඊළඟ එපිසෝඩ් එකේ ඉඳන් කොහොමද මේ බුක් එක හදන්න පටන් ගන්නෙ සහ මේ බුක් එක හදන්න කියන එක මම ඔයාලට කියලා දෙන්නම්.